hello, welcome back to my YouTube channel. අද පොඩි ගමනක් යමු මාත් එක්ක. පොඩි කිව්වට ඉතින් පොඩි මන් නෑ, දවස් දෙකක වගේ ට්‍රිප් එකක්. අපේ කැම්පස් එකේ වැකේෂන් එක හම්බුන නිසා අපි යාළුවෝ කට්ටිය ප්ලෑන් කරගත්ත යාළුවෙක්ගේ ගෙදර යන්න. ඉතින් අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. දුරක් යන්න හම්බුන්නේ අපේ නංගි නම් ධර්මනිති. අපේ අනිත් යාළුවෝ ටික ඔක්කොම නැන්කේ අලුත් ගමින් ඉන්නේ. ඉතින් අපි ඉඳ තිබෙලා එතනට ගිහින් ඉඳගෙන කට්ටිය ඉඳලා අපේ වැඩේ ඉතින් කොයින්ද ෆොටෝස් වීඩියෝස් ගන්න එක තමයි. හමාර වගේ වෙනකොට මිස් ස්ටේෂන් එකෙන් බැස්සා බහිනකොට මගේ අපේ යාළුවා ඇවිල්ලා හිටියා. ඉතින් ඒකම අපි යාළුවා ගෙදර ගියා. අපි එදා නැවතුනේ අපේ යාළුවාගේ විලා එකක් තියෙනවා. එතන මිස් ටවුන් එකට මීටර් 100ක් වගේ දුරින්. ඇත්තටම මෙතන මාර කාම්. එහා පැත්තේ රත් එක්ක මාරම වයිබ් එකක් තියෙන. කිසිම සබ්ජෙක්ට් නෑ. අපිට මේ ෆෝන් එකේ උදාසේ ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. මම ඔයාලට දාන්නම් හිතුණාගේ නේම එක. ඔයාලට මේ වෙලාව කියන්න පුළුවන්. ටීම හරියට ඊළඟ කරන්න කාර්යය කොහෙද යන්නේ ඊළඟට කරන දේවල් ඔක්කොම ප්ලෑන් කරන්නේ. කලින් දවසේ පුරා කොච්චර ප්ලෑන් කරා දැන් තමයි මුලින්ම ඔක්කොම ප්ලෑන් කරන්නේ. අපේ යාළුවාගේ විලා එකේම විනාඩි 5ක වගේ දුර තමයි බීච් එකට තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම ඉස්සෙල්ලාම යන රැස්තන බීච් එකට. මෙතන view එක නම් ඇත්තටම මාර ලස්සනයි. මම හිතුවන්නේ මෙච්චර මෙච්චරම ලස්සන තියෙයි කියලා. ඇත්තට එච්චරටම ලස්සනයි. අපි කොහමයි පැය දෙකක් විතර නාලා ෆොටෝස් අරන් වීඩියෝස් අරන් ඔක්කොම කරලා යාළුවෝන් ගෙදරට ගියා. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කාලා ඊළඟට මොකද කරන්න කියලා ප්ලෑන් කරන ගමන් ඉන්නේ. අපි ඔතන යාළුවෙක් ඉන්නවා. එයාට අපි ඔක්කොම ප්ලෑන් කරා දැන් කලින් දවසේ ඔක්කොම මොකද කරන්නේ කියලා. එයාට ඊට පස්සේ තෙන්ට ආවලු පස්සේ ඔක්කොම වෙනස් කරනවා. අපි දැන් ගාල්කොට යන්න හිටියේ. ඊට පස්සේ දැන් යට යන්න කම්මැලි අරකයි මේකයි කරලා ගමම ඉතින් අපේ ගාල්ු ප්ලෑන් එක කැන්සල් වුණා. ඊට පස්සේ අපි ගියේ මාතර බීච් එකට.
කොකොනට් ට්‍රී කියලා එකට අපේ හිටපු දායකයේ ඉඳන් මීටර 150ක දුර අපි එහෙමම විලායකින් ඉඳලා ඇවිල්ලා කෙලින්ම ආව මෙතනට. එතන view එක නම් මාරම ලස්සනයි. කොච්චර වෙලා හිටියත් පාවෙන්න view එකක් තියෙන්නේ. විහුදේ සත්‍යේ ඒ view එකයි මාරම ලස්සනයි. අචාරුත් හදාගෙන ඇවිල්ලා මෙතන ඉඳලා කාලා එහෙමම ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන එහෙම අපි යන්නේ නේද ප්ලේස් එකට අපි. ඔය ඉතින් අපි මාර්ග බලන්න try කරමු. අපි දැන් ඉන්නේ මාතර පරවිදුපත් පන්සල් ළඟ. ඇත්තටම මෙතනත් අනේ මන්දම් මාරම ලස්සන තැන් ටිකක් තියෙනවා. අපි එතන ඉඳලා පන්සලට ගිහිල්ලා එතන අපි චුට්ටක් කතා කර ඉඳලා කොහොම හරි අපි විලායකට යද්දී හතමාර වටුණා. ඊට පස්සේ අපි ඉතින් කාඩ් ගහන්න ගත්තා. ඒක නම් හරි ගියේ නෑ. ඊට පස්සේ අපි විස්තර කරා වගේ අපේ රොබින් මැරින් ගේම් එකක් කරන්න ගත්තා. ඒක නම් ඉතින් ගොඩක් හදාගන්න. යාළුවෙක් ගෲප් එකක් ගියාගෙන ඉතින් එක්කෝ hina වෙනවා එක්කෝ අඬනවා. ඒ කියන්නේ කෙනෙක් කව හරි අඬුවම බයිට් කරනවා. උතන ටිකට හරි මම තමයි බයිට් උනේ. දැන් නම් වෙන කෙනෙක් බයිට් කරන ගමන් ඉන්නවා. අපි උදේම නැගිටලා ගෙදර යන්න ලෑස්ති වුණා. කොහොම හරි අනිත් අයන්ගේ අලුත්කම තව යාළුවෙක් එතන හිටපු යාළුවෙක්ගේ ගෙදර. ඉතින් මට නම් ඒකට යන්න බැර වුණා. ඒක ඇත්තම කිව්ව සංවේදන ප්‍රශ්නයක්. ට්‍රිප් එකට කලින් දවසේ නම් ටික්ටොක් ගොඩාක් කරන්න ප්ලෑන් කරලා හිටියා. අන්තිමට කරේ මෙන්න මේ ටික්ටොක් එක විතරයි තියෙන්නේ. නමමාර වගේ වෙනකොට අපි වැඩිගෙන ස්ටේෂන් එකට ආවා. තමයි පහන් ට්‍රේන් එක තියෙන්නේ. ඉතින් ට්‍රිප් එකේ විස්තර හොම ඔන්න බලනකොට ඉතින් ට්‍රිප් එක ගැන කමෙන්ට්ස් ටිකක් තියෙනවා. ඇක්ෂන් කියන්නේ හරි හරි ෂෝක් ට්‍රිප් එකක් පේන වගේ ජීවිතේ මම එක්ස්පීරියන්ස් ගොඩක් වින්දා. ඒ වගේම තමයි මේ vlog කරන එක පොළ තිබුණා තමයි ට්‍රිප් එක තව විතර සාර්ථක වෙන්න තිබ්බා. සුපිරි ට්‍රිප් එක. කියන්න දවස් දෙකක ට්‍රිප් එකක් තමයි ප්ලෑන් කරගෙන ඒ වුණාට සමහරුන්ට ඒක එක දවසක් සංවේදනයේ දුර්වලතාවය. vlog එකේ අයිතිකාරයෙන් අන්තිමට දෙවෙනි දවසේ යන එක තොර වෙලා ගිහින් ඉතින් කොහොම තමයි අපේ මිනිස්සු ට්‍රිප් එක මම ගත කරේ. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනවා. Thank you for watching. I think I'm video එකකින් හම්බ වෙනවා.